ජේසු පිහිටයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අදත් මේ සන්ධ්‍යා භාගයේදී ස්වාමින් වහන්සේගේ කරුණාව තුල ඔයගලන්ව සන්නද්ධ කරන්න මම ඒක රාශි වෙලා තියෙනවා. මට හිතුණා මේ වෙලාවේ ඔයගලොත් එක්ක යම්සි දෙයක් බෙදා ගන්න. ස්වාමින් වහන්සේ ඉදිරියේ මගේ Facebook නාලිකාව තුල ඒ වගේම මගේ YouTube නාලිකාව තුල බොහෝ මිනිස්සුયો සිටිනවා මාත් එක්ක සම්බන්ධ වෙන. මම ඒගොල්ලොත් එක්ක ස්වාමින් වහන්සේගේ වචනය කාලයක් තිස්සේ බෙදා ගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුල නොයෙකුත් ස්ථානවල මගේ සභාවේ වැඩ කටයුතු සිදු වෙනවා. HRC දේවස්ථානය බොහෝ වර මිනිස්සුયો දන්නවා HRC දේවස්ථානය පිළිබඳව. ඉතින් මට දෙයක් ප්‍රකාශ කරන්න කැමති දෙවියන් වහන්සේගේ වචනය අරගෙන. දෙවියන් වහන්සේගේ වචනේ හරි සර්ව සාධාරණයි. දෙවියන් වහන්සේගේ වචනය අපිව හැම වෙලේම සන්නද්ධ කරනවා. මේ දෙවියන් වහන්සේගේ වචනය අපිට ඒක අපේ ජීවිතේට නව ප්‍රබෝධයක් සහ නව ජීවනයක් ඒක රාශි කරනවා. මා හිතාදර සහෝදර සහෝදරිය ස්වාමින් වහන්සේ ඔබට දීලා තියෙන්නේ බයදුකමේ ආත්මයක් නෙමෙයි, බලයේ ප්‍රේමයේ හික්මවීමේ ආත්මයක්. ඔබ දන්නවද? ඔබගේ මනස ස්වාමින් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ මනසට එකග වෙන්න අවශ්‍යයි. මේක තමයි දෙවියන් වහන්සේගේ වචනේ කරන්නේ. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙනුම ලබද්දී මොකද සිදු වෙන්නේ? ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ මනස ඔබට ඇති වෙනවා. ඒ වගේම මමට කියන්න කැමති බොහෝ මිනිස්සු සිටිනවා සුදාත්මයන් වහන්සේ ඉන්නවා, අරයට සුදාත්මයන් වහන්සේ ඉන්නවා, එයා සුදාත්මයන් වහන්සේ තුල යහපත් ගමනක් යනවා කියලා කියන. නමුත් මම ඔබට අවවාදයක් දෙන්න කැමති. ඒ අයගෙන් සමහර අයට ඔය කියන සුදාත්මයන් වහන්සේගේ ක්‍රියාවලිය ඔහුගේ ජීවිතය තුල නැහැ. මොකද ඔහුගේ ජීවිතයේ ඉදිරියේ අතුලාන්තේ නේද හැම විස බීජයක් මොන වගේ විස බීජද අද මනුෂ්‍යයා තුල තිබෙන්නේ? මනුෂ්‍යෝ තුල තිබෙනවා වෛරය, මනුෂ්‍යෝ තුල තිබෙනවා මේ අධික කෝපාතරය, ක්‍රෝධය, ඒ වගේම මානය, ඒ වගේම මේ මනුෂ්‍යයන්ගේ අතුලාන්තේ ගොඩක් බීසුණු වෙලා. එවැනි අයට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ නේද උරුමපත් වෙනවද? දේව වචනේම කියනවා එවැනි අයට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කිසිදු උරුමයක් ලැබෙන්නේ නැහැ කියලා. ඔබ දන්නවද සහෝදර සහෝදරිය, ස්වාමින් වහන්සේ අපිව ගොඩනගන්නේ උන්වහන්සේගේ ආත්මයට එකගව. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තුළ තමයි උන්වහන්සේ අපිව ගොඩනගන්නේ. හැබැයි ඔබ එක දෙයක් නේද වැරදියට තේරුම් අරගෙන තිබෙනවා. ඒ කියන්නේ ඔබට දෙවියන් වහන්සේගේ මන්ත්‍රණයක් නැතුව, ඔබට දෙවියන් වහන්සේගේ මේ මොකක්ද ඒකට කියන්නේ ආඩුභාවයේ නැතුව, මඟ පෙන්වීම නැතුව ඔබට දෙවියන් වහන්සේගේ රාජ්‍යය වැඩ කටයුතු කරන්න පුළුවන් කියලා. නෑ. දෙවියන් වහන්සේ හැම මිනිසියෙකුටම, හැම දේව දාසයෙකුටම, හැම මිනිසියෙකුටම උන්වහන්සේ ඉදිරියේ යම්කිසි විදිහේ අනගි සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්ම තුල ගමන් කරන මිනිසයා තුල තමයි ස්වාමින් වහන්සේ ක්‍රියා කරන්නේ. අද ගොඩක් මිනිස්සු ඉන්නවා බොරුවට නේද? අර විදියට හාස්කම් කරනවා, මේ විදියට බලවත් ක්‍රියා කරනවා, යක්ෂාත්ම දුරු කරනවා කියලා කියනවා. මම ඔබට කියනවා රැවටෙන්න යන්න එපා. මොකද එවැනි මිනිස්සුયો යක්ෂාත්ම දුරු කරයි, හාස්කම් කරයි, බලවත් ක්‍රියාවල් කරයි. හැබැයි ඕන් තුල ක්‍රියාත්මක වෙන්නේ අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මය, යක්ෂයාගේ ආත්මය. ජේසුස් වහන්සේ කියනවා අපිට ඒ ආත්ම සෝදිසි කරන්න කියලා. මේ කාලෙදි මම ගොඩාක් එවැනි ආත්ම තියෙන අයව සෝදිසි කරනවා. මොකද සමහර වෙලාවට අපි හිතනවා බලවත් ක්‍රියාවල්, බලවත් හාස්කම් වෙද්දී මේ දේවල් නේද ස්වාමින් වහන්සේගෙන් කියලා. ඇත්තම කියනවා මගේ ජීවිතේ මට මතකයි ස්වාමින් වහන්සේ තුල බලවත් දේ මම ස්වාමින් වහන්සේගේ වචන ඉදිරියේ කරලා තිබෙනවා. මම ඒව අත්දකිනවා, මගේ ජීවිතේ අදටත් අත්දකිනවා. නමුත් මම දන්නවා මම හැම වෙලේම මම තීරණයක් ගද්දී දෙවියන් වහන්සේගේ සිතට එකගව මම තීරණයක් ගන්නවා. මම හැම වෙලේම සර්ව සාධාරණ වෙනවා. මම පක්ෂපාතී වෙන්නේ නැහැ. අරයා හොඳයි මෙයා නරකයි කියලා මම කියන්නේ නැහැ. නැත්තම් නේද? අද ගොඩාක් මේ ක්‍රිස්තුණු සභාව තුල මම ඔබට කියන්න කැමති මට ගොඩාක් අත්දැකීම් තිබුණා මේ ක්‍රිස්තුණු සභාව තුල. අද මේ ක්‍රිස්තියානි සභාව ඇතුලේ යක්ෂයා මොකද කරන්නේ? ඔබේ ජීවිතය තුළ වැරදි ආලේපය, වැරදි ආත්මය ක්‍රියාත්මක වෙන්න තබලා තිබෙනවා. ඔබ හරි ප්‍රවේශම් විය යුතුයි. මොකද දෙවියන් වහන්සේගේ ආත්මය හරි නිශ්චලයි. දෙවියන් වහන්සේගේ ආත්මය ප්‍රේමණීයයි. ඒ ප්‍රේමය අපිට අවශ්‍යයි. අපිට දේවදාසයෙක්ගෙන් එන්න ඕනේ මොකද්ද? දෙවියන් වහන්සේගේ ගුණවත්කම, දෙවියන් වහන්සේගේ ප්‍රේමය. ඕ කලාකාරී ලෙස හැසිරෙනවා නම්, ඕ අනිත් අයව විනිශ්චය කරනවා නම්, ඕ අනිත් අයට පහර ගහනවා නම්, ඕ මිනිමරුවෙක් විදියට වැඩ කටයුතු කරනවා නම්. මට ගොඩක් දේවදාසයෝ හම්බෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ. මේගොල්ලන්ගේ මනසල් වල තියෙන්නේ මිනි මැරීමේ අදහස්. ඇයි මම මෙහෙම කියන්නේ?
මම නොයෙකුත් තැන්වලදී මම සේවාවල් කරද්දී මම පහර කාපු අවස්ථාවල් බොහොමයක් තිබුණා. දැන් බලන්න මිනිස්සෙකුට ගහන්න තරමට මේ දේවදාසයෝ පත් වෙලා තියෙනවා. මිනිස්යාගේ ජීවිතේ විනාශ කරන තරමට පත් වෙලා තිබෙනවා. උන්වහන්සේ කිව්වේ සහෝදරයෙකුට ගහන්න කියලාද? උන්වහන්සේ කිව්වේ සහෝදරයෙකුව විනිශ්චය කරන්න කියලාද? අද සභාවල් ඇතුලේ තරගයක් තියෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ කතා වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉදිරියේ ඕන් ගණිතන කරන්නේ මුදල් එක්ක. ඕන්ට අවශ්‍ය කරන්නේ සැප ජීවිකාව. ඕන් ඥාන තියාගෙන ඕන් සභාවල් ඇතුලේ දෙවියන් වහන්සේගේ මේ රාජ්‍ය පිළිකුල් කරනවා. ඕන්ගේ ඒ අශුද්ධ ක්‍රියාවල් නිසා අද ඕන්ම විනිශ්චයට පත් වෙලා තියෙනවා. මා හිත ආදර සහෝදර සහෝදරි හරි පරේසම් වෙන්න. ඔබගේ දාසයා ලස්සන වෙන්න පුළුවන්. ඔබේ දාසයා ලස්සනට කතා කරන්න වෙන්න පුළුවන්. ක්‍රිස්තියෝ තිතර මිනිසෙක් වෙන්නත් පුළුවන්. ඔයා ලංකාවේ කතා කරාට වැඩක් නැහැ. ඕ තුල දෙවියන් වහන්සේගේ ගති ලක්ෂණ නැත්තම්, ඕ තුල දෙවියන් වහන්සේගේ ක්‍රියාව අතුලාන්තයේ වෙන්නේ නැත්තම්, ඕගෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. මා හිත ආදර සහෝදර සහෝදරිය. ඔබ බය වෙන්න එපා මම මේ කියන දේවල් වලට. මම ඇත්තම කියනවා නම් විනිශ්චය කරනවා නෙමෙයි. මම කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා මේ හැම ආත්ම අපි සෝදිසි කරලා බලන්න අවශ්‍යයි. අපි සෝදිසි කරනකොට අපි මොකද්ද කරන්න ඕනේ? අපි මේ මිනිස්සුත් එක්ක ගණිතය කරද්දී අපි බලන්න ඕනේ ඕන්ට යම්කිසි විදිහේ ප්‍රකාශයක් හසුරවලා මොන් තුල ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේගේ ඒ සුදාත්මයන් වහන්සේද ක්‍රියා කරන්න කියලා. අද පොඩ්ඩේ එහා මෙහා යන්න බෑ. මිනි මරණ විදියට මොකද කරන්නේ? වැඩ කටයුතු කරනවා. අරයට ගහනවා මෙයාට ගහනවා. මම මේ කතා කරන්නේ දේවදාසයන්ට ලංකාවේ සිටින. මේ ලංකාවේ සිටින දේවදාසයන්ට තමයි මම මේ කතා කරන්නේ විශේෂයෙන්. මොකද ඕගොල්ලෝ නිසා මගේ මම මේ පුද්ගලිකව කතා කරන්නේ. මම කුටි කාපු අවස්ථාවල් ගොඩක් තිබුණා. දැන් ගොඩක් දැන් සමහර තැන්වලදී ප්‍රකාශන වෙනවා මම පාස්ටර්ස්ලාට ගහන්න ගියා කියලා. නෑ. මම කිසිම අයුරේ පාස්ටර් කෙනෙකුට ගහලා නෑ. පාස්ටර්ස්ලා මට ගහපු අවස්ථාවල් බොහෝමයක් තිබුණා. දැන් මම මේ වීඩියෝ කරන්නේත් ඒකයි. එතකොට ඒ අවස්ථාවේදී මගේ ජීවිතේ නේද යම් තැන්වලදී මම ගොඩක් අපොසත්තාවයට පත් වුණා. ඇයි මේ දේවදාසෝ මේ විදිහට හැසිරෙන්නේ කියලා. මොකද දේවදාසයා කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ සිත තියෙන මිනිසෙක් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ සිත නැතුව කරාකාය ලෙස තමන්ගේම දේවස්ථානයේ තුල හැසිරෙනවා නම් එවැනි අය දෙවියන් වහන්සේගේ මිනිස්සුයෝ නෙමෙයි. මම මේ කියන එක සමහරට ওই දාසයෝ අහගෙන ඉන්නේ. ඕගොල්ලන්ට තමයි ප්‍රශ්න තියෙන්නේ. මට නෙමෙයි. මොකද මම ස්වාමින් වහන්සේ ඉදිරියේ ඕගොල්ලන්ට ගහලා නැහැ. මම ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඕගොල්ලන්ගෙන් දේවල් අරගෙනත් නැහැ. මම ස්වාමීන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ රාජකාරිය අතර කරගෙන යනවා. මට මේ ශ්‍රී ලංකාව තුළ හැම නීතිමය පැතිවලින් පවා මට රැකවරණය තිබිලා. ඇයි දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරන හැම දෙයින්ම ස්වාමීන් වහන්සේ සර්ව සාධාරණයි. ඔබ දන්නවා යුක්තිය ජය ගන්නවා. සමහර අය කියනවා මම හොරෙක්ලු. මම ෆෝන් හැක් කරනවාලු. හරිද? මම මේ වගේ දේවල් කරනවා කියලා සමහර අය කියනවා. මං කියනවා ඔප්පු කරලා පෙන්නන්න. මම ස්වාමීන් වහන්සේ ඉදිරියේ යහපත් දෙයක් කරද්දී ඔබ දැනගන්න ඕනේ ඔබේ හදවත දන්නවා මම කවුද කියලා. මම මේ මාව ආශ්‍රය කරපු මිනිස්සුયો දන්නවා මම කවුද කියලා. හැබැයි මං ගැන දන්නේ නැතුව විකාර හපු කට්ටිය සමහරකට දන්නේ නැහැ. මේක සම කියන්න කැමති මෙතන දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 අපි බලමු. නමුත් සුදාත්මයන් වහන්සේ නුඹලා කෙරේ පැමිණි කල නුඹලා බලය ලබන්නේ ඒට නුඹලා යෙරුසලමේද මුළු යුදෙහිද සමාරියෙහිද පොළවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරයෝ වන්නේ කීසේක. සුදාත්මයන් වහන්සේ නුඹලා තුලට පැමිණි කලෙහි තමයි නුඹලා බලය ලබන්නේ. එතකොට මේ සුදාත්මයන් වහන්සේ නැත්තර මේගොල්ලෝ තුල ඉන්නේ. මේ බලවත් හාස්කම් වෙනවා, යක්කු දුර වෙනවා, රෝග සුව වෙනවා නෑ. මේ සුදාත්මයන් වහන්සේ නෙමෙයි මේගොල්ලෝ තුල ඉන්නේ. මේගොල්ලෝ තුල ක්‍රියා කරන්නේ අශුද්ධාත්මයක්. අශුද්ධාත්ම ඉන්න අය තමයි ඉන්න දේවදාසෝ තමයි අනිත් දේවදාසයන්ට ගහන්නේ. ඕන් තුල තමයි මේ මරණයේ සිටිවිලි තියෙන්නේ. ඔබ දන්නවා දෙවියන් වහන්සේගේ වචනේ තියෙන්නේ යහපත් කමින් නේද? අයහපත පරාජය කරන්න කියලා. දැන් මෙතන මොකද අයහපතක් නැතුවත් මේකල මොකද කියන්නේ? අයහපතින් මොකද අයහපතේ තෝරගෙන තිබෙනවා මේ මොකද්ද? මේ යහපත්කම කරද්දී ඒකට බාධා කරන්න. ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා මම කියන්න කැමති මම දේවදාසයෙක් විදිහට කාලයක් තිස්සේ ස්වාමීන් වහන්සේගේ සේවය කරනවා. අපි පොදුවේ ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයේ මේ කරන සේවයේදී ඔබ ගොඩක් නිහතමානී වෙන්න අවශ්‍යයි. ඔබ දේවදාසයෙක් නම් විශේෂයෙන් මම මේ කරන මේ වීඩියෝ පටේ ඔබ මේ වෙලාවේ අහගෙන ඉන්නවට පුළුවන්. ඔබ දේවදාසයෙක් නම් ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අනිකුත් දේවදාසයොත් එක්ක ඔබේ බ්‍රදර්ස් and සිස්ටර්ස්ලාත් එක්ක නේද ක්‍රියා කරද්දී ඔබ කිපෙන මිනිසෙක් නම් අධික කෝපාතර මිනිසෙක් නම් තනිකර සේවය කරන එක නවත්තලා දාන්න. සේවය කරන එක නවත්තලා ඉස්සලා ඔබගේ චර්යාව හදාගෙන ඔබ දෙවියන් වහන්සේගේ වැඩට එන්න. මොකද නැත්තම් ඔබ වෙන්නේ ඔබත් මැරුම් කනවා අනිත් අයත් නේද අපහසුතාවයටපත් වෙනවා. ඉතින් මම මේ කතා කරන්නේ දේවදාසීන්ට. හාලෙලූයා. ස්වාමින් වහන්සේට ප්‍රශංසාව වේවා. ඒක නිසා අපේ ජේසුගේ මනස අපිට අවශ්‍යයි.
ජේසු අපිත් එක්ක ජීවත් වෙනවා කියන තැන තමයි මිනිස්සුන්ට වැටෙනවා. ඒ ආලෝකය තමයි බබලෙන්න ඕනේ. නැත්තම් ඔබ මේ කරන බලවත් ක්‍රියාවල්වත් හාස්කම්වත් අර යකා දුර වෙනවා, මේ යකා දුර වෙනවා, ඔය යක්කු දුර කරනවා කට්ටඩි දේවාලවල. ඔය හාස්කම් කරනවා කට්ටඩි දේවාලවල. නේද? අද මේ නිකරුණේ මේ පොඩි ළමයි හාස්කම් කරනවා. ඔය හැමෝටම කරන්න පුළුවන්. මටත් පුළුවන්. ස්වාමීන් වහන්සේ තුල මම දෙවියන් වහන්සේට කිව්වොත් උන්වහන්සේ කරනවා. ඒක නිසා මේ වගේ නේද? සමහර අය ඉන්න මේ පොට්ට ඇදහිල්ල. මොකක්ද ඒකට කියන්නේ පොට්ට ඇදහිල්ල කියලා? දෙවියන් වහන්සේගේ ඇදහිල්ල ඔවුන්ට තියෙනවායි ප්‍රකාශ කරමින් අයුතු ලෙස ස්වාමින් වහන්සේ තුල නේද? කිසිදු ආත්මයන් වහන්සේගේ විමසීමක් නැතුව ඒගොල්ලෝ ක්‍රියා කරනවා. ඉතින් හිතනවා මේක දෙවියන් වහන්සේගේ ආත්මය කියලා. නෑ. මේක දෙවියන් වහන්සේගේ ආත්මය නෙවෙයි. මේ ඇවිල්ලා ඉන්න අන්තකිස්තුස්ගේ ආත්මය. ඉතින් මේ අන්තකිස්තුස්ගේ ආත්මය මොකද කරන්නේ? මිනිසුන්ව රවට්ටනවා. මොකද යක්ෂයා රැවටිලිකාරයිනේ. ඒ යක්ෂයා ඉන්න මිනිස්යාම දන්නේ ඌ තුලිට යකා කියලා. මොකද ඌ තුල යකා ඉන්නවා කියලා කියන්නේ ඌ කිපෙනවා. ඌ කෝපෙනවා. ඌ මොකද කරන්නේ? මිනිස්යන්ට ගහනවා. මිනිස්යන් මරනවා. මම මේ කතා කරන්නේ දේවදාසීන්ට. ලංකාවේ ඉන්න දේවදාසීන් ප්‍රසිද්ධ නේද? ගණේ මේ සේවය කරන සමහර අය ඉන්න මාත් එක්ක ගැටිච්ච. ඉතින් කිසිදු අලාභයක් ඔබට මගේ ජීවිතේ වෙලා නැහැ. ඉතින් මගේ ජීවිතේ ඔබට අලාභයක් වෙලා තියෙනවා නම් පහත කමෙන්ට් එක දාන්න. මම ඒ ගැන කතා කරන්න ඔබ ගාවට වෙනවා. ඉතින් ඒ නිසා මේ ගොඩක් අර විවේචන නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයගලන්ට කතා කරන්න සූදානම් වුණේ. දෙවියන් වහන්සේගේ සිත අපිට අවශ්‍යයි. මම මේක පොදුවේ කරන්නේ. මේක බෞද්ධයන්ට අහන්න පුළුවන්. මේක ඉස්ලාමිකයන්ට මේක ඕනම අන්‍ය ආගමික ඕනම කෙනෙකුට අහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද සමහරට කියන්න පුළුවන් මෙයා මේ මොකද්ද මේ කරන දේ කියලා. නෑ මම කරන්නේ යහපත් දෙයක්. මම සමාජයේ යහපත් දෙයක් කරන්න කියලා මේ දේවදාසයන්ට කියනවා. මොකද්ද යහපත් දේ? තරහ ගන්න එපා දරුව. ඔබ ගොඩාක් තරහා වුණොත් ඔබ නාකි වෙනවා. ඔබ ගොඩාක් තරහා ගත්තොත් ඔබේ ආයුෂ කෙටි වෙනවා. මොකද ඔබ තරහා ගියොත් තව කෙනෙකුත් ඔබට ගහන්න පුළුවන්. නේද? ඔබ නිහතමානී වෙන්න. ඔබේ සේවය වර්ධනය වෙන්නේ නැද්ද කියලා බලන්න. ඔබ අවංක වෙන්න. සමහර අය කියන්නේ බලහත්කාරයෙන් නේද දේව සේවය කරන්න යනවා. බලහත්කාරයෙන් දේවල් කරලා. ඉතින් මම ඒවා දකිනවා. මේ සමාජයේ නේද? මම ඒවා හොයනවා. ඒවා හවු වෙනවා. ඉතින් එහෙම බලහත්කාරයෙන් කරුවා මොකද වෙන්නේ? ඒවා සාර්ථක වෙනවද? නැහැ. සුදාත්මයන් වහන්සේ ඒවා සාර්ථක වෙන්න දෙන්නේ නැහැ. මම ඔය දේවදාසීන්ටත් කියනවා. මම අනාගත වත්රුවරේ ඕගලන්ගේ පල්ලි සම්පූර්ණ ස්වාමින් වහන්සේ මොකද කරන්නේ? පල්ලෙහාට දානවා. අදින් පස්සේ ඕගලන් නැගිටින දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ. මොකද මම නිරන්තර නියතුරු ඕගොල්ලෝ ගැන අනාගත වාක්‍යය පවසන්න යනවා. ඕගොල්ලෝ මොකද්ද කරන්නේ? අනාගත වාක්‍යය පවසනවා. දෙවියන් වහන්සේ හොඳ අනාගත වාක්‍යය මුඛයක් දීලා තියෙනවා. මම විහිළුවට කියන දේ සිදු වෙනවා. ඔබ දන්නවද? මම කතා කරන දේ එව්වලෙම සිදු වෙනවා. බය වෙන්න එපා. අවංක කට්ටිය බය වෙන්න ඕනේ නැහැ. මං කියන්නේ වැරදි කරන කට්ටිය තමයි බය වෙන්න ඕනේ මේකට. ඒක නිසා මම ඔබට කියන්නේ දැන් දෙවියන් වහන්සේ රෝම පොතේ 12 වෙනි පරිච්ඡේද 2. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවේ. දෙවියන් වහන්සේ කැමැත්තෙන් නම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ වූ දේ කුමක්ද කියලා දැනගන්නා පිණිස සිත අලුත් කරගැනීමේ අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා. මේ වචනේ තමයි ඔය කියන්නේ. අනේ අලුත් කරගන්න. තවදුරටත් ඔය ජරා හිත අයින් කරගන්න. මිනිසුන්ට ගහන, මරණ, මිනිසුන්ට විවේචනය කරන, විනිශ්චය කරන දේවල් අයින් කරන්න. කැත සිත අයින් කරන්න. ඔය තියෙන අසුද්ධ සිත් අයින් කරන්න. අයින් කරලා යහපත් මිනිසෙක් වෙන්න. මට මේ දේවදාසයට මේ කියන්නේ. යහපත් මිනිසෙක් වෙන්න. යහපත් මිනිස්සු අන් අයට පිහිටක් වෙන්න, සරණක් වෙන්න, අන් අයට උදව් කරන්න, උපකාර කරන්න. ඒ විට සුදාත්මයන් වහන්සේ ඔබේ සේවය වර්ධනය කර හොද හැටි. හැබැයි ගහලා මරලා නේද? ෂොට්ස් දීලා ඇස්කම් පොට්ට කරන්න නේද? ගහලා ඒව කරලා දෙවියන් වහන්සේ තුල ඔබට සේවය කරන්න පුළුවන්ද? තවත් පාස්ටර් කෙනෙකුට හොද්දට දෙනවා ඩෝන් ගාලා ගහනවා. ඊට පස්සේ එයා වැත් කියලා පුල් පිටේ ගිහලා මොකද කරන්නේ මේ අය? දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේ ප්‍රේමණීය දයාවන්තයි ලොකුවට ශාස්ත්‍රය උගන්වනවා සභාවට. අනේ මේ මෝඩ සභාව. තොපි ඇත්තව කියනවා හරි මෝඩයි. ඔය ක්‍රිස්තියානි සේකට මං කියන්නේ. තොපි හාස්කමක් දැක්ක ගමන්ම ගිහිල්ලා මොකද කරන්නේ? අර දේවදාසයා පස්සේ දුවනවා. මම මේ තොපි කියලා කියන්නේ සිංහල ආයත මහ ප්‍රාණේ. ගණන් ගන්න එපා. හරිද? රිදුනද? රිදුනද ඔයගලන්ට? රිදුනද මම තොපි කියද්දි? දෙවියන් වහන්සේට අවශ්‍ය අවංක මිනිස්සු. ඔයගොල්ලෝ දැනගන්න ඒක. දෙවියන් වහන්සේට ඕනේ උන්වහන්සේගේ සිත තියන අය වෙයි උන්වහන්සේ සොයන්නේ. මේ මොකද්ද මේ මදාවියංග නෙමේ, කුඩුකාරයක ගංජාකාරයක නෙමේ උන්වහන්සේ වන්නේ. උන්වහන්සේ හොයන්නේ උන්වහන්සේට අවංකව සේවය කරන අය උන්වහන්සේ හොයන්නේ. මේකයි මම මේ පපුව කඩාගෙන කියන්නේ. තොපි හැදෙන්න ඕනේ. තොපි හැදෙන්නේ නැතුව ලංකාවට ක්‍රිස්තියානි ධර්මයේ ගේන්න බෑ. තොපි යන දන කනවා. තොපි හැම පල්ලියක්ම කාලා තියෙන්නේ. මම මේ පාස්ටර්ස්ට කියන්නේ
තොපි මේ මුළු ශ්‍රී ලංකාවේම දේවස්ථාන කාබාසිනිය කළා. මිනිසයන්ට කරන්න පුළුවන් නවනින්දා වැඩ කටයුතු කළා. ඒ මිනිසුන්ගෙන් සල්ලි හොරගම් කළා. ඒ ඔබ සේවය කරන්නේ අවංකව හිතන්න ඔබ මොකටද සේවය කරන්නේ? ඔබ සේවය කරන්න ඔබගේ බද වියත රැක ගන්න. ඔබ සේවය කරන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය කොට ගන්න නෙමෙයි. ඔබ සේවය කරන්නේ ඔබට මොකද්ද? ඔබට දෙයක් ලබා ගන්න. ජේසුස් වහන්සේ සේවය කරේ උන්වහන්සේ දෙයක් ලබා ගන්නද? උන්වහන්සේ සේවය කරේ රට රාජ්‍යයට මිනිස්යන්ට ජීවනය දෙන්න. මිනිස්යන්ට ජීවිතය දෙන්න. මිනිස්ය වෙනුවෙන් මැරුණා. ඉතින් මේ දේව සේවය කියන තැන ලේසි නෑ. මම වැඩ්ඩා මම තමයි ලංකාවේ ලොගෝ පාස්ටර් මට මගේ යටතේ පාස්ටර්ස්ලා ගොඩක් ඉන්නවා මම තමයි අපොස්තලික මම තමයි ප්‍රොෆෙට් මම තමයි අරයා මෙයා කියලා කරනවා නේද අනේ 70 තොපි නම් ඇත්තම කියනවා නම් මහා බූරුව මට කියන්න තියෙන්නේ තොපි නම් බූරු ගොඩක් දෙවියන් වහන්සේ බූරුවන්ට කැමති නෑ දැන්වත් ඔය ආත්මේ ස්වාමින් වහන්සේගේ පසුතැවිලි වෙන්න ඔයගොල්ලෝ පසුතැවිලි වෙන්න අවශ්‍යයි ඔයගොල්ලෝ අදටත් පසුතැවිලි නොවේ දැන් මට අසාධාරණයක් වුණා කියලා මේ කියනවා නෙමෙයි මට විතරක් නෙමෙයි තවත් නේද මේ සභාව තුළ ගොඩාක් අයට මේ මේ කිසිදු මිනිස්සු හොඳටම දන්නා මේ සභාව තුළ වෙන දේ දන්නවා අන්තිම කාලේදී මේ දේවල් වෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා ඉතින් ඒක ඉතින් ආයි නැවත කියන්න අවශ්‍ය නැහැ ඒක අපි දන්නවා නමුත් මම කියන්නේ යම් කිසි මිනිස්සු දෙවියන් වහන්සේ තෝරගත් අය ඉන්නවා මේගොල්ලෝගේ ක්‍රියාකලාපය මොකද්ද මේ ක්‍රියාකලාපය මේ ක්‍රියාකලාපය දිගින් දිගටම මේ විදිහට සිදු වුණොත් මේ අනිත් ධර්මයන් එක්ක සකසද්දී මේ කිතුණු දහම මිලේච්ඡ දහමක් බාටපත් වෙනවා මේ කිතුණු දහම අද මට මතකයි නොයෙකුත් තැන්වලදී සමහර තැන්වලදී මේ වෙන ප්‍රශ්න නිසා මේ ක්‍රිස්තියානි මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දහම මොකද වෙන්නේ අගෞරවයටපත් වෙනවා මේ ජේසුස් වහන්සේට ලොකු අගෞරවයක් කියලා තියෙන්නේ අද මේ කිතුණුවන් කරන මේ ජරා වැඩ නිසා මේ කිතුණුවන්ගේ තියෙන මේ ජරා සිත්තල වැඩ නිසා විශේෂයෙන් මොකද වෙලා තියෙන්නේ ජේසුස් වහන්සේට ලොකු අගෞරවයක් ගිහිලා තියෙන්නේ ඔබ දන්නවද ඒක ඔබ මේවා නවත්තන්න අවශ්‍යයි. ඔබ මේ තරග කරලා ගහලා මරලා තව කෙනෙක් ගිහයිද දේවල් හොරගම් කරගෙන එහෙම දේව සේවය කරන්න බෑ. ඒකට දෙවියන් වහන්සේ විනිශ්චය කරනවා. විනිශ්චය දැන්ටම කරලා තියෙන්නේ. ඒක නිසා මම බය නැහැ මේවා කියන්න මම ඉදිරියේදීත් කතා කරනවා. ඔය හැම තැනම මම කතා කරනවා. මම තදින් කතා කරනවා මේ දේවල් ගැන. මට ප්‍රශ්නයක් නැහැ. අයි මම බය නැති කතා කරන්න මේවා. මොකද මන් දන්නවා ස්වාමින් වහන්සේ අපිට දීලා තියෙන ආලේපේ මේවා සභාවට අනාවරණය කරන්න. මිනිස්යාගේ ගොඩනගන්න තමයි මේවා කතා කරන්නේ. විනාශ කරන්න නෙමෙයි. නමුත් තොපි කරන්නේ මොකද්ද? තොපි කරන්නේ මිනිස්සුන්ගේ විනාශ කරන්න, මිනිස්සුන්ගේ දේවල් හොරකම් කරන්න, මිනිස්සුන්ගේ දේවල් අරගෙන තොපි නේද? තොපි ලොකු දේවල් කරගෙන, තොපි යාන වාහන අරගෙන, තොපි අනිත් මිනිස්සුන්ගේ දේවල් වලින් ජීවත් වෙන්නේ. අර ප්‍රොපේතමයා කියාගෙන. තොපි අපෝස්තලෝ කියාගෙන අනිත් මිනිස්සුගේ සල්ලි වලින් තොපි ජීවත් වෙන්නේ. කොටිම කියනවා නම් තොපි දේවදාසයෝ නෙමෙයි හොරු. කොටිම කියනවා තොපි දේවදාසයෝ නෙමෙයි හොරු. මම මේ හොරුන්ට කියන්නේ. අවංක දේවදාසයෝ ඉන්නවා. ඒගොල්ලන්ට මම වරදක් කියන්නේ නැහැ. මං කියන්නේ හොරුන්ට තොපි වගේ හොරු නිසා තමයි මේ ක්‍රිස්තියානි සභාව අද මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මේක නැගිටින්නේ නැහැ ලංකාවේ. ඇයි ඒ? මේක පිබිදෙන්නේ නැහැ. කිසි පිබිදීමක් නැහැ. තොපි කරන හොර වැඩ නිසා, තොපි කරන ජාවාරන් නිසා. කොටිම කියනවා මට හරි වේදනයි මේවා. තොපි කරන මේ චරා වැඩ නිසා තමයි මේ ක්‍රිස්තියානි සභාවට අද මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. හරි අනාරක්ෂිතයි. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ නේද? මොකක්ද උන්වහන්සේ මේ පිළිප් පොතේ 4:6 අපි බලමුකෝ. නුඹලා කිසිවක් ගැන කඩකාඩු නොසිතා සියල්ලට ස්තුති දීම සමග යාච්ඡාවෙන්ද කන්නලව් වෙන්ද නුඹලාගේ එළියෙන් දෙවියන් වහන්සේ දන්වන්න. දෙවියන් වහන්සේට කියපල්ලා. මිනිසුන්ට කියන්නේ මිනිසුන්ගෙන් යපෙන්න යන්න එපා. හතත් බලමු. ඒට කිසි නුවණකින් දැනගත නොහැකිව දෙවියන් වහන්සේ සමාදානයේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුඹලාගේ සිද්ද සිටිවිද ආරක්ෂා කරන ඇත. ඉතින් සහෝදරය අටත් බලමු. යම් පමණදේ සැබෑද යම් පමණදේ ගරුකටුද යම් පමණදේ සාධාරණද යම් පමණදේ පිරිසුදුද යම් පමණදේ ආදරණීයද යම් පමණදේ යහපත් කීර්තියක් ඇතිව තිබේද යම් ගුණයක් යම් ප්‍රශංසාවක් ඇද්ද ඒ දේවල් මෙනෙහි කරන්න. දෙවියන් වහන්සේගේ වචනේ කිව්වේ වෛරය මෙනෙහි කරන්නද? දෙවියන් වහන්සේගේ වචනේ කිව්වේ සහෝදරයාට විනිශ්චය කරන්න එක මෙනෙහි කරන්නද? දෙවියන් වහන්සේගේ වචනේ කිව්වේ සහෝදරයාව මේ නැතිනාස්ති කරන එක මෙනෙහි කරන්න. නෑ දෙවියන් වහන්සේගේ වචනේ බලාපල්ලා. මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන මෙනෙහි කියලා තියෙන්නේ මොකක්ද? සැබෑව මෙනෙහි කරපල්ලා. යම් පමණදේ ගරුකටුද මෙනෙහි කරපල්ලා. යම් පමණදේ සාධාරණ එකක් මෙනෙහි කරපල්ලා. යම් පමණදේ පිරිසිදුද? යම් පමණදේ ආදරණීයද? යම් පමණදේ යහපත් කීර්තියක් ඇතුව තිබේද? මේ ගුණය, මේ ප්‍රශංසාවක් දේවල් ඇද්ද? ඒ දේවල් මෙනෙහි කරපල්ලා. තොපේ මෙනෙහිය මොනවාද තියෙන්නේ? තොපේ හිත්තල තියෙන්නේ මොනවාද? කුණු, චරාව අකුසල් තියෙන්නේ තොපේ හිත්තල. ඒක නිසා ස්වාමින් වහන්සේ අනුකම්පා කරන තොපිට. මොකද තොපි හැදෙනකන් දෙවියන් වහන්සේගේ මේ රාජ්‍යය කොට නැගෙන්නේ නැහැ.
මොකද උඹලා තුල මේ ක්‍රියා කරන මේ අශුද්ධ ආත්ම මොකද කරන්නේ? තවත් මිනිස්සුන්ට අද භාෂණය වෙලා තිබෙනවා. උඹලා හරිතන නැතුව උඹලා කරන මේ වැරදි ක්‍රියාවල් නිසා මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිළිකුල්තාවටපත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ දේ අද කතා කරේ ඔයගලන්ට හැදෙන්න ස්වාමින් වහන්සේ තුල. තීරණයක් ගන්න වැඩි කාලයක් නැහැ. මම දන්නා ගොඩක් ඉන්න මම බලන් ඉන්නේ. ඔබට මින් ඉදිරියට කිසිදු දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සේවා කරයි එක එක සේවාවල් එක එක දේවල් කරයි ප්‍රොජෙක්ට් කරයි. නමුත් මෙතනින් පස්සේ මේ වීඩියෝ එකෙන් පස්සේ ඔය කියන අනාගත වතුරුවරුන්ට ඔය කියන අපාස්තොලකවරුන්ට මම කියනවා ඔබේ සේවයේ වරදරයක් ඔබට දකින්න හම්බෙන්නේම නැහැ. ජේසුස් වහන්සේගේ නාමයෙන් නෑමයි හම්බෙන්නේ නැහැ. හම්බ වෙන්නෙම නැහැ. ඔබ හැදෙන්න ඊට පස්සේ සේවය කරන්න ඊට පස්සේ ස්වාමින් වහන්සේ දෙයක් කරයි කැමති නම්. හැබැයි මින් ඉදිරියට ඔබ දෙවියන් වහන්සේගෙන් සේවය බලාපොරොත්තු වෙන්න එපා. ජෙස්පීටයි.